හාය යාළුවනේ දේශපාලනය ගැන මිනිස්සු අල්ලගෙන සිඟිති ආතල් ගන්න චතුරංග අබේසිංහට මොලේ පෑදෙන්නත් එක්ක දේශපාලනය ගැන ටියුෂන් එකක් දෙන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සිරු දෙනා සඳුන් ලොස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කළෙමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ චතුරංග අබේසිංහ පොර කියනවා ආණ්ඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියුමක් යවපු හන්දලු දවස් 90ක් කාලය ලැබුණේ මේක සමාලෝචනය කරගන්න. මෙන්න මූ කියන ටොම් පච ගැන මම අද ඔයාලත් එක්ක වැඩි දුර කතා කරන්න හිතුවා. ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මට චතුරාංග අබේසිංහට කියන්න තියෙන්නේ දේශපාලනය දන්නේ නැත්නම් කරන්න නැතුව ඕක පොඩියෙකුට දීලා ගෙදර ඵලයල්ලා. මොකද රටේ හරක් ඇයි මේ වගේ ගොන්නු පාර්ලිමේන්තුවට එව්වේ? රටේ දේශපාලනය කරනවා සත්‍ය හොයලා සත්‍ය දත්ත වලට අනුව දේශපාලනය කරන්න ඕනේ. දත්ත වලට අනුව දේශපාලනය නොකරන රටක් කවදාවත් ආර්ථිකයෙන් උඩට ගන්න බෑ. මෙන්න මේ ගොනාට තේරුම් කර දෙන්න ඕනේ. මේ චතුරංග අබේසිංහ කියන ගොනාට ඌ හිතන් ඉන්නේ මේ ලියුම යවුව හන්දා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් අපට අවංක වෙලා දින 90ක් දුන්නේ නැහැ කියලා. කියනකොට ගොන් කතා කියන්න එපා. අල්ල පැල්ල බොරු මිනිසු ඉදිරියේ කන්පා ඡන්ද කෑල්ල ගහ ගන්න. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මේ මිනිසුන්ට රටවල නායකයන්ට ඔලුව නමන මිනිහෙක් නෙමෙයි. කොන්ද කෙලින් තියන් වැඩ කරන මිනිහෙක්. හරිද? ඒ මිනිහා තීරණයක් ගත්තොත් ඒ තීරණේ ඉන්නෝ. රටවල වල ප්‍රශ්න එමීට අදාළ නැහැ. එමීට අදාළ වෙන්නේ මේ මාසෙක රටේ ප්‍රශ්න විතරයි. හරිද? එතකොට දින 90ක කාලයක් දුන්නේ ඇමරිකාවේ ඉන්නේ වැඩි හරියක් පිටරට වලින් ආව මිනිස්සු. චීනෙන්, ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් ඔය රටවල් වලින් ගිහුවාම වැඩි හරියක් මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ 50ක් විතර ඉන්නේ වැඩි පිට වලින් ආව මිනිස්සු. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් වාකයි තීරණයක් ගත්තම ඒ තීරණේ බලපෑම ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රටටත් එනවා. ඇමරිකාවටත් එනවා. ඇමරිකාවට ආවම මේ මිනිසුන්ගේ වෙළඳ ගිවිසුම් මේ නවතුනාම මේ මිනිසුන්ගේ වැඩ කුලිය බිස්නස් සේරම අඩාල වෙනවා. ඒකට අනියුක්ත කරන්න සේවයක් ඉන්න බයි. එතකොට එතනට කාල සීමාවක් යනවා. අය අඩුපාඩුවට. එතකොට මේ මිනිස්සු උද්ඝෝෂණය කරනවා. ඇමරිකාවේ මිනිස්සු මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ක්‍රමවේදයට. ඒක තමන්ගේ රටේ මිනිස්සු උද්ඝෝෂණය කරන අන්දා ඒ මිනිස්සු සමතේකට පත් කරගන්න තමයි දින 90ක කාලයක් දැම්මේ. නැත්තම් මේ අපි යවපු ලියුමට අපට අනුකම්පා හිතලා දාපු එකක් නෙවෙයි. ඒ කියන්නේ රටවල් කොච්චර කෑ ගැව්වා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ රටවල් වල ඉන්න මිනිස්සුන්ට ඕන විදියට වැඩ කරන මිනිහෙක් නෙවෙයි. තමන්ගේ රටේ මිනිසුන්ට ඕන විදියට වැඩ කරන මිනිහෙක් මිසක් රටවල් වලට ඕන විදියට වැඩ කරන මවුසෙන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ. තමන්ගේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න තීරණ ගන්නවා. කෙලින් තීරණ ගන්නවා. ඒවා තමයි රාජ්‍ය නායකයෝ. ඒකට ඇමරිකාව වෙනුවෙන් හරියට කෙලින් හිටගෙන වැඩ කරනවා. එතකොට ඔය දින 90කට දික් කරේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ලෝකෙ ඉන්න උන්ට මේ චීනයටවත් කාටවත් බය නෙවෙයි. රටේ මිනිස්සු උද්ඝෝෂණ කරනවා. අර ඒ මිනිසුන්ට කාල සීමාවක් දීලා මෙන්න මේක සම බැලන්ස් එකට ගන්න පුළුවන්. සම බැලන්ස් එකට අරගෙන තමන්ගේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න තමයි කාල සීමාව ගත්තේ. එහෙම නැතුව මේ ලංකාවෙන් යපු ලියුමට ඒ කාල සීමාව දුන්නයි කියලා කියන එක නෙවෙයි. ඉතින් රටේ මිනිස්සු අල්ලගෙන මේ වගේ ගොන් ආතල් ගන්න එපා. මං කියන්නේ චාමර අබේසිංහට කියන්නේ දේශපාලනය දන්නේ නැත්නම් එන්න එපා. මොකද හරියට රටේ මාසුවන්ට ඇත්ත කියන්න බැරි නම් ඕක පොඩියෙකුට දීලා ගෙදර ඵලයල්ලා. රටේ මිනිස්සුන්ට කියන්නේ ඡන්ද දෙනකොට ගොන් පොඩක් හොයලා බලාපල්ලා. ඔව් ඉතින් උඹලා දන්නේ නැන්නේ මොකಾದ කියලා. දන්නේ නැතුව ඡන්ද දුන්නා. ගොන් හරට්ට ඡන්ද දුන්නම උන් ඇවිල්ලා පිස්සු කෙල්ලනවා. ඒක වද රටේ පාලකයා. රටේ පාලකයා ටොම්පච කියනවා පොඩි අයව ටොම්පච කියනවා. ටොම්පච වලින් මාණ්ඩුව ගෙනිච්චම රට ගොඩ යන නිත්‍යකම වේදේ පේන්නේ නැහැ. සෝබාදාමේ නිගමනය. එතකොට රටට අබසරණයි. ඉතින් මේ වගේ ගොන් හරක් ඉන්නකම් අපේ රට කොහොමද ගොඩගන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු සියලු දෙනා. එහෙමනම් ඔබට ජය.